වයසට යෑමත් සමගම සමරැලි වැටෙන එක ස්වභාවික සිද්ධියක්. ඒත් සුන්දර රූපයක් හිමි වෙලා තිබිලා කාලයත් එක්කම සමරැලි වැටෙනකොට දැනෙන්නේ අධිකම වේදනාවක්. ඉතින් වයස්ගත වීම විතරක් නෙවෙයි. ඇතැම් අයගේ සම විවිධ හේතු නිසා අකලට රැලි වැටෙනවා. ඉතින් ඒකට හේතු ගොඩක් බලපානවා. ආහාර රටාව, පෝෂ්‍යදායී ආහාර ලබා නොගැනීම, සමය තෙතමනය නොමැතිකම, මානසික ආතතිය වගේම ඔබ භාවිතා කරන නිෂ්පාදන වල බලපෑමත් සමරැලි වැටෙන්නට හේතු කාරණා වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. මූණේ රැලි වැටෙන ස්ථාන ඔයාලගේ 5ක් තියෙනවා. හැඟීම් ප්‍රකාශ කිරීමේදී සමතරමක් ඇදෙන බැවින් ඒ ස්ථානවල තෙරපීම නිසා රැලි වැටීම ඉක්මන් වෙන්නත් පුළුවන්. පළවෙනි කාරණාව තමයි වැඩිපුර ජලය පානය කරන්න. ජලය යනු ශරීරයට මෙන්ම සමටද අත්‍යවශ්‍ය දෙයක්. ශරීරයේ ජලය හිඟවීමේ සම වියලීමටපත් වෙලා අනතුරුව සම රැලි වැටීම සිදු වෙනවා. සමය තෙතමනයේ රැඳී ඇත්තම් සම රැලි වැටීම බොහෝ දුරට පාලනය වෙලා සම පහපත් වීම සිද්ධ වෙනවා. උදෑසන අවදි වූ සැනින්ම හිස්බඩ වතුර වීදුරුව පානය කිරීම හා විටින් විට ජලය පානය කිරීම පුරුද්දක් කර ගැනීමෙන් මුදල් වැය නොකර සම රැලි වැටීම තත්ත්වය සමනය කර ගැනීමේ හැකියාව ඔයාලට තියෙනවා. දෙවෙනි කාරණය තමයි හිරු එළිය සම ආරක්ෂා කර ගැනීම. ඔයාලා හිරු එළිය නිරාවරණය වන කෙනෙක් නම් හිරු එළියෙන් ආරක්ෂා වීමට කටයුතු කරන්න. එනම් හිරු එළියෙන් පාර ජම්බුල කිරණ සමට හිතකර නොවන අතර එමගින්ද සම රැලි වැටීම සිද්ධ වෙනවා. ඒ නිසා හිරු එළියට යනකොට හිස් ඇසුමක් භාවිතා කරන්න පුරුදු වෙන්න. අවු කණ්ණාඩි පළදින්න, සන් ස්ක්‍රීන් කාලේප කරන්න. ඔයාලට පුළුවන් අවුවට නිරාවරණය වෙනකොට කුඩයක් භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. තද වර්ණයෙන් යුතු ඇඳුම් පැළඳුම් ඇඳීමෙනුත් ඔයාලා වළකින්න. ඊට පස්සේ මම දැන් කතා කරා කාරණා දෙකක් පිළිබඳව. තුන්වන කාරණය තමයි විටමින් බහුල ආහාර වර්ග භාවිතය. විටමින් ඌන වීමෙන් සම රැලි වැටීම සිද්ධ වෙන්න පුළුවන්. විටමින් A, C, E අඩංගු ආහාර පාන මෙන්ම ප්‍රතිඔක්සිකාරක ගුණ අඩංගු ආහාර පාන ලබා ගැනීමෙන් සම රැලි වැටීම අවම කර ගැනීමේ හැකියාව ඔයාලට තියෙනවා. ඒ කියන්නේ පැංගිරි කුලයේ පළතුරු, කහ පළතුරු, අලිපේර, ඇපල්, ස්ට්‍රෝබෙරි, දෙළුම් වැනි පළතුරුද, ඔමෙගා 3 මේදය අඩංගු සැමන් වැනි මාළු වර්ගද, කැරට් වට්ටක්කා, වැටකොළු, පිපිඤ්ඤා, බෙල් පෙපර් ආදී එළවලු වර්ගද, මුකුණු වැන්න, ගොටුකොළ, කතර මුරුංගා ආදී පලා වර්ගද, කඩල, මුං ඇට, කව්පි ආදී ධාන්‍ය වර්ගද, ඔලිව් තෙල්, පිරිසිදු පොල් තෙල් වැඩි වශයෙන් ආහාරයට එකතු කර ගැනීමෙන් විටමින් ඌනතා සමනයටපත් වෙලා එමගින් සම රැලි වැටීම සමනය වෙලා નિરાයාසයෙන්ම සමපාපත් වීම සිද්ධ වෙනවා. හතරවෙනි කාරණය තමයි මානසික ආතතිය පාලනය කර ගැනීම. ඔයාලා එදිනෙදා වැඩ කටයුතු වල නිරත වෙනකොට කාර්යබහුල ජීවිතයක් ගෙවන පුද්ගලයෙක් නම් ඒකෙන් ඔබේ මානසික ආතතිය වර්ධනය වෙනවා. ඒකත් ඔබේ සම රැලි වැටීමට හේතු වෙනවා. නමුත් ඔබ කාර්යබහුල පුද්ගලයෙකු වත් ඔබ වෙනුවෙන් කාලය වෙන් කරගන්නේ නම් සම රැලි වැටීම සමනය කර ගැනීමේ හැකියාව ඔයාලට තියෙනවා. පස්වෙනි කාරණය තමයි මුහුණේ රැලි වැටෙන ස්ථාන අඳුනා ගැනීම සුභවාදී හැඟීම් ප්‍රකාශ කරන්න. මුහුණේ රැලි වැටෙන ස්ථාන ප්‍රධාන වශයෙන් 5ක් හඳුනා ගන්න පුළුවන්. නළලේ ඉහළ රැලි, නළලේ මැද්දේ පීටි රැලි, නාසයේ දෙපස රැලි, මුඛයේ දෙපස රැලි. ඔබ හැඟීම් ප්‍රකාශ කරනකොට එම රැලි වැටෙන ස්ථාන වලට බලපෑමක් සිද්ධ වෙනවා. නිතර කුතුහලය, බය ඇතිවීමෙන් නළලේ ඉහළ රැලි ඇති වෙනවා. ඇහි බෙමට පහළින් රැලි ඇතිවන්නේ නොසන්සුන්කාරී අවස්ථා සහ අනපේක්ෂිත අවස්ථාවන්ට මුහුණ දෙන විට. ඉතින් හැඟීම් ප්‍රකාශ කිරීමේදී මුඛයේ දෙපස ඔයාලගේ ඇති වෙන්නේ නිතරම සිනාසෙන සහ රැමීම් වැනි තත්ත්වයන් වලදී හැඟීම් ප්‍රකාශය සම්බරව පවත්වා ගැනීමෙන් මුහුණේ රැලි වැටීම පාලනය වෙනවා. ඊට පස්සේ ඊළඟ කාරණය තමයි නිදා ගන්න ඉරියව් වෙනස් කරන එක. ඔයාලා නිදාගන්නේ යටිකුරුව හෝ පැත්තකට නම් ඒකත් ඔයාලගේ සම රැලි වැටීමට බලපාන හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා අද ඉඳලා නිදා ගන්නකොට එකම ඉරියව්වෙන් නිදාගන්නේ නැතුව ඉරියව්ව වෙනස් කරන්න. ඊළඟ කාරණාව විදිහට මම කියන්නේ ස්ක්‍රබ් භාවිතා කිරීමේදී. ස්ක්‍රබ් භාවිතා කරනකොට වේලෙන තුරු කතා බහ කිරීම හා සිනාසීම නොකරන්න. විශේෂයෙන්ම ඔයාලගේ මුහුණේ රැලි ඇතිවීමට මේක හේතුවක් වෙන්න
ගොඩාක්ම බලපානවා. මේ ස්ක්‍රබ් ඉවත් කරනකොට මූණේ තුවායම් මගින් ඔයාලගේ සමේ මේ උඩ අතට ඉවත් කරගන්න පුරුදු වෙන්න. එතකොට එවැනි වැරදි ක්‍රියාවලින් මූණේ සම රැලි වැටෙන්නේ නම් එය සමනයට පත් කරගන්න ඔයාලට හැකියාව තියෙනවා. ඉතින් සම රැලි වැටීම සමනයට ස්ක්‍රබ් එකක් මම ඔයාලට කියන්නම්. බිත්තර සුදු මදයක්, කඩල පිටි සල්පයක්, කස්තුරි කහ ඔයාලා ගන්න සල්පයක් මේ සඳහා අවශ්‍ය වෙනවා. ඉතින් මේ සියල්ලම බඳුනකට දාලා හොඳින් මිශ්‍ර කරලා මූණ මත ඔයාලගේ ආලේප කරලා පැය භාගයක් පමණ තියලා උණුසුම් තුවායක් අරගෙන උඩු අතට ඔයාලා පිසලා මේක ඉවත් කරගන්න. ඉතින් මම උඩ කිව්ව කාරණා ටික ඔයාලා තරහින් මතක තියාගන්න. ඉතින් මේ දේවල් පාලනය කර ගැනීම ඔයාලගේ වගකීමක්. ඉතින් ඔයාලට මම සම රැලි වැටීම සමනය කරගන්න පොඩි ස්ක්‍රබ් එකක් කිව්වා. ඉතින් ඒකත් පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ එකකින් අපි ඊළඟ දවසෙත් හම්බ එමු. ඉතින් ඔයාලට මොනවා හරිම ගැටලු තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා තියන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් ලයික් එකකුත් දාලා වැදගත් කෙනෙකුට ෂෙයා කරන්න. channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට මේ වගේ වටිනා වීඩියෝ ඔයාලගේ ගාවටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි ගිහින් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.